හෙලෝ කොහොමද යාලට කළම්බ ෆුඩ් ඊස් YouTube channel එක වෙත අරව සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ ඉස්සෝ ටෙම්පරාදුවා. මේකට අවශ්‍ය ද්‍රව්‍ය මම description box එකේ දාලා තියෙනවා. හොඳට සෝදලා පිරිසිදු කරගත්ත ඉස්සෝ ටික හට්ටියක් උපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා වතුර ටික හිඳනකම් ඒක පොඩ්ඩක් අම්බ ගන්නවා. ඒ අතරේ මම මේකට අවශ්‍ය ලූණු, අමුමිරිස්, සුදු ලූණු, කරපිංචා, රම්පෙත් ලෑස්ති කරගත්තා. වතුර ටික හිඳිලා ඉස්සෝ ටික බැදෙනකම් මම මේක චුට්ටක් ලිපේ තියාගන්නවා. මම මේ වෙලාවේ කලින් ලෑස්ති කරගත්ත ලූණු, අමුමිරිස්, කරපිංචා, රම්ප, සුදු ලූණු එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් මේ මාළුමිරිස් කරලපොත් සිහින්න කපාගෙන මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. දැන් මම මේකට ගම්මිරිස් කුණු ටිකකුයි ලුණු වතුර ටිකකුයි ඉහගන්නවා. ඉහගෙන චුට්ටක් උඩ කවරම් කරගන්නවා. ලූණු ටික මැලවීගෙන එද්දී මම මේකට කහකුරු සල්පයකුත් එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. දැන් මං කෑලි මිරිස් ටිකකුත් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. අපේ ගෙදර චුට්ටක් සැරකන හින්දා මං කෑලි මිරිස් චුට්ටක් එළියෙන් එකතු කරගන්නවා. ඔයාලගේ අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා කෑලි මිරිස් එකතු කරගන්න. කෑලි මිරිස් ටිකත් මම මේකට දාලා හොඳට මේක කවලම් කරගන්නවා. මට ලුණු මදි හින්දා මම තව ලුණු ටිකක් එකතු කරගත්තා. මේක හොඳට කවලම් කරගෙන මම හැබැයි මේකට තක්කාලිත් දානවා. ඔයාලා කැමති නම් තක්කාලි දාන්න පුළුවන්. සමහර උෂ්ණ හින්දා තක්කාලි දාන්නේ නැහැ. මම තක්කාලි ගෙඩියකුත් මේකට එකතු කරගත්තා. ඉතින් මේ විදිහට තමයි මට අවශ්‍ය කරන ද්‍රව්‍ය දාලා මම මගේ රසවරස ඉස්සෝ ටෙම්පරාදුව හදාගත්තේ. ඔයාලත් ඉතින් මේක හදලා බලන්න. මේක මාරම රසයි. ඔයාලට මේක බත් එක්ක පාන් එක්ක ඕන එකක් කන්න පුළුවන්. හැමදාම ඉතින් අපි කන්නේ ඉස්සෝ කිරි හොදි වගේ ඒවනේ. ඉතින් මේ වගේ දෙයක් එක්ක ඇත්තටම කනවා කියන්නේ මාරම රසයි. ඔයාලත් ඉතින් හදලා රස කියන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ආදරේ ඔයාලා හැමෝටම.